ආයුබෝවන් අද ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ අගෝස්තු මස 18 වෙනිදා අඟහරුවාදා ඉන්දුනීසියාව නැගෙනහිර ජාවා ෆෙන්ඩි එස් ටසුලෝඩෝ විසින් උඩුමහල් මැදුර පාඨකයන් වෙත එවා ඇති පණිවිඩය. අද දවසේ මාර්තුකාව යාඥා ගස. දිනට නියමිත බයිබල් කොටස දිවිතිය නිති සංග්‍රහය 7 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 14 වෙනි පදය දක්වා. අද දවසේ පණිවිඩය සඳහා පදනම් කරගෙන ඇති බයිබල් පදය. දෙවිඳුන්ට ප්‍රශංසා වේවා. මාගේ අයදුම එතුමානෝ ඉවත නොදැමූසේක. සිය පෙමින් මා ඈත් නොකළසේක. ගීතාවලිය 66 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය. මම මධ්‍යම ජාවාහි කුඩා ගමක සිටින මාගේ මිතුරෙකු සමග දින කිහිපයක් ගත කෙලෙමි. එක්තරා වැසි සහිත සවසක මාගේ මිත්‍රයා ගොහොරු මාවතක් ඔස්සේ මාගෙන ගියේය. මාවතේ වූ මඩ තඩිති මගහරිමින් ගමන්ගත් අපි ලීවලින් සෑදූ චාම් දේවස්ථානයක් අසල වූ යෝධ නුගගහක් කරා සේන්දු වූයෙමු. එම ගස යට රවුමට වාඩි වී යාඥා කරමින් සිටි ගැමියන්ගේ කටහඬ වරෙක උස් හඬින්ද යලි පහත් හඬින්ද ඇසෙන්නට තිබිණි. මාගේ මිත්‍රයා මට පැවසුවේ එම ග්‍රාමයේ වැසියන් සිය ගැටලු සහ ප්‍රීතිය බෙදා ගැනීමටත් දේව මඟ පෙන්වීමට සවන් දීමටත් මේ ස්ථානයට එක් රැස්වන බවත් එම ගස යාඥා ගස නමින් ඔවුන් නම් කොට ඇති බවත්ය. ගොයම් ගස් පිරුණු භාජනයක් අතැතිව එහි වැඩහිටි කාන්තාවක් එය ඔසවා සියල්ලන්ට ප්‍රදර්ශනය කරමින් අපි වර්ෂාව ඉල්ලා යාඥා කළා. දෙවියන් වහන්සේ අපට පිළිතුරු දුන්නා. මාගේ වගාව සරු වුණා යනුවෙන් පැවසුවාය. එහි සිටි සමුහයා ඊට මුරුදු ලෙස ආමේන් යයි ප්‍රතිචාර දුන්න. සැබැවින්ම ඇගේ කතාව සාමාන්‍ය කතාවෙකි. එහෙත් ඇගේ කටහඬ කෘතවේදිත්වයෙන් බරවී තිබුණු බව මසිතට කාවැදුනේ. පසුව එම ගස් සෙවනේ හිඳ ගත් මම මාගේ යාඥාවන් වල රටාවන් ගැන කල්පනා කෙලෙමි. මා යාඥා කරන විට සැබවින්ම සමන්දීමට මොහොතක් නවතින්නේ කලාතුරකිනි. දෙවියන් වහන්සේගේ මිමිනීම වලට මාගේ එදිනෙදා ජීවිතය සම්බන්ධ කර ගන්නේද කලාතුරකිනි. ඒ ගැමියන් දෙස බලා සිටීමේදී මා ඉගෙනගත් දෙයක් නම් යාඥාව යනු හුදෙක් යම් යම් දේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලීම පමණක් නොවන බවයි. යාඥාව යනු අනපේක්ෂිතව දෙවියන් වහන්සේ අපට දෙන පිළිතුරු වලට සවන් දීමට නිශ්චලව සිටීමක්ද වේ. මා ඊළඟ සතියට සූදානම් වන අතර මට යටකී කාන්තාවන්ගේ සහල් බඳුන යලි යලිත් සිහිවන්නට විය. ඇගේ කතන්දරේ මා තුළ අතීසයෙන් ධෛර්යමත් හා ධනාත්මක බලපෑමක් ඇති කර තිබුණේ. අද මම මොහොතකට නැවතීමටත් බිය බලාපොරොත්තු සහ කෘතවේදිත්වය දෙවියන් වහන්සේ වෙතට ගෙන යාමටත් දෙවියන් වහන්සේගේ වචනයට සමන් යොමු කිරීමටත් සියල්ලන් දිරිමත් කරන්නෙමි. අපි යාඥා කරමු. ආදරණීය දෙවිඳුනේ, අපේ යාඥාවලට සවන් දීම ගැන ස්තුති වේවා.
අපගේ එදිනෙදා ජීවිතයේ ඔබගේ වැඩසිටීම හඳුනා ගන්නටත් අපගේ යාඥාවට ලැබෙන පිළිතුරු කෘතඥතා පූර්වක ලබා ගැනීමටත් උපකාර කළ මැනව. ආමේන්. දවසේ සිතුවිල්ල මාගේ සාමාන්‍ය සරල ජීවිතයේදී මා දේව මඟ පෙන්වීමට සමන් දෙන්නට යන්නේ කෙසේද? යාඥා යොමුව. ගොවින් ඔබට ජේසු පිහිටයි.